ඉක්මන් කරලා කට්ටිය බස් එකෙන් නැගගන්න. කට්ටිය නැගගන්න මේ අද වහින පාටක් තියෙන අද හොඳටම වහිනවා. බස් එක ඉක්මනට ය아가න්න ඕනේ. බස් වැඩි වෙන කලින් අපි ඉක්මනට යන්න ඕනේ. කට්ටිය නැගින්නේ. කට්ටිය නැගිට පස්සේ බස් එක අද්දනවා. හරි නේද කට්ටිය නැගලා ඉවරයි නේද? එහෙනම් ඉතින් අපි පිටත් වෙනවා. හරි. අපි ගන්න ස්ටාර්ට් කරගන්න කට්ටිය නැගලා ඉවරයි නේද? පොඩ්ඩක් අද අඳුරු ගතියකුත් තියෙනවා අද බස් නිසා. පොඩ්ඩක් අද මේ ලයිට් එක පොඩ්ඩක් දාගෙන යමු. පාර පෙන්නේ නැහැ හරියට. අද හොඳටම වහිනවා. කට්ටිය අල්ලන් ඉන්නේ. යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉස්සරහින් පාරවල් යට වෙලක් දන්නේ නැහැ. ඒ ස්ටාර්ට් කරමු. බලමු පොඩ්ඩක් බස් එක. හරි. අපි දැන් ඔන්න යන්න හදන්නේ. කට්ටියම මේ පොඩ්ඩක් අවධානයෙන් යමු මේ අද කොහොමත් යන්න පුළුවන් නේද දන්නේ නැහැ. අපි බලමු මේ ගිහිල්ලා වර්ෂාවත් හොඳටම එන්න වැඩි වෙනවා. පාර පේන්නේ නැති තරමටම තමයි දැන් අද වහින්නේ. බලමු. සාඩ ගිහිල්ලා පාරවල් එහෙම හොඳද යන්න පුළුවන්ද කියලා බලමු. එහෙම යන්න බැරි වුණොත් මේ අපි ආයි හරවන් එමු. මොකද කරන්නේ ඉතින් මේ ජීවිත ආදානමක් ගන්න බෑනේ. බස් නම් එනවනේ. බස් නම් අරගෙන يعني යනවා. එහෙම ලොකු අවුලක් නැහැ මං හිතන්නේ. බලමු. අරගෙන යමු. මඩ වෙන්නේ වැස්ස නම් හොඳටම වැඩි වුණා. අපි හිමින්ම යමු. පාරක් පේන්නේ නැහැ මේ වාහනත් එනවා ඉස්සරහින්. ඇක්කුණොත් ඊට වඩා හපන්. බස් එක පොඩ්ඩක් පරිස්සමෙන් ගෙනියන්න ඕනේ. නැත්නම් ඉවරයි. යමු හිමීට යමු. අප්පා පට්ට හයියම වහිනවනේ. මුකුත් පාර පේන්නේ. වාහනේ මේ ලයිට් එළිය විතරයි පේන්නේ. සුක්කානවත් කැපෙනවා වැඩි මට පේන විදිහට පාර යන්න පේන්නේ නැති හින්දා. මේ කපාටම වහින්න ගත්තේ. යන්නම් වැස්සෙන් එන්න වැඩි වෙනවා. මට පේන්නේ යන්න බැරි වෙන ලයින් එකක් තියෙන්නේ. මේ හරියනම් අවුලක් නැහැ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. පාර නම් බස් නම් එනවා. පේන්නේ නැද්ද? මේ පට්ටහියෙන් වහින්නේ. පාර එන්න මේ පේන්නේ නැති වෙනවා. අපි මේ හෙඩ් එක ෆුල් කරන් ගියත් පාරේ මුකුත් පේන්නේ නැහැ. ඉස්සරහින් යන වාහන වල ඩිම් කරන්නත් බෑනේ. ඩිම් කරොත් අපිට මේ අවුල් යනවා. සයිඩ් එකේ වාහන පේන්නේ නැහැනේ. එන වාහන හිමින් යන්න ඕන. ආර වැස්සක් වහින්නේ. මෙහෙම වැස්සක් මං හිතන්නේ ඉස්සරහින් මේ පාරවල් වල වතුරක් දා. අපිට ය아가න්න බැරි වෙද්ද දන්නේ. යමු. බස් එකට ය아가න්න يعني ගොඩක් හයින් වැස්සොත් නම් ඉතින් බස් එකට යන්න බැරි වෙනවා. ඉතින් බස් එක ආයෙ හිතෙනින් හරවන්න වෙනවා. මේ අපි එන්න කිට්ටු කළාම නෙමෙයි වැස්ස පටන් ගත්තේ. ටවුන් එකෙන් එන්න කිට්ටු කළාම තමයි මෙච්චර මේ වැස්සක් වැටුනේ. හරි අපි යමුකෝ බලන්න දැන් මේ බස් පාරේ එනවා. මේ අවුලක් නැහැ. ඉස්සරහටම ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ආර ගේස් එක යාළුවනේ යන්න මේ බැරුණොත් අරන් එන්න තමයි වෙන්නේ. ඕකේ. ඒක දිගට නවනත්තා වහිනවනේ. ආර ගේස් එක එන්නේ යාළුවනේ. අඩේ ගඟක් නේද? අඩෝ ගඟෙන් පොඩ මෙතන නාත්තම මට පේනවා මං හිතන්නේ ඉස්සරහින් යන්න බැරි කේස් එකක් තියෙන්නේ නේ. පොඩ ඉන්න බලන්න අපි අඳුරන කොල්ලෙක්ට මට කතා කරා නම් හරි මේගොල්ලගේ බස් එකක් එන වෙලාව හරි බස් එක පොඩ්ඩක් මෙතන නාත්තලා බහලා යමු. බහලා ගිහලා පොඩ්ඩක් කෝල්ලයක් ගත්තා නම් හරි මොකද තත්ත්වය කියලා බලන්න පාලමෙන් එහා පැත්තේ වාහන නම් එනවා. වාහනේ වුණාට හරවන් යන ලයින් එකක් තමයි තියෙන්නේ. අර බස් එහෙම එනවා. පාලමේ වතුර දාලක් දන්නේ නැහැ නේ. ඒක තමයි පොඩි කේස් එකකට තියෙන යාළුවනේ. මේ පොඩක් කෝල්ලයක් අරන් බලමුද?
මේ වාහන එනවනේ. වාහන ගිහිල්ලා නැහැ. හරි. වාහන හරවන් එනවා ලයින් එකක් තියෙන. අර වෙන පාලම වලින් වතුර දාලා කට්ටිය අදින මම කෝල් එකක් ගන්න. කට්ටිය මේ කට්ටිය ඉන්නව නේද? මම ඉන්නවා මේ අපි පොඩ්ඩක් කෝල් එකක් අරගෙන බස් එක පොඩ්ඩක් දැනන්න නාත්තේ කට්ටිය කලබල වෙන්න එපා. අපි මේ පාලමෙන් එහා පැත්තේ තාත්තේ බලලා පොඩ්ඩක් මේ යමු. මම ඉස්සෙල්ලා පොඩ්ඩක් එන කෝල් එකක් අරගෙන කට්ටිය බය වෙන්න එපා ඉන්න. ඕම ඉන්න. කෝල් එකක් ගන්න. මේ පැත්තේ සිග්නල් තියෙනවද දන්නේ නැහැ බලමු. වයින්ද සිග්නල් කේස් යන හින්දා බලමු. අප්පා සිග්නල් නැහැ බලන්න. කෝල් එකක් ගන්නවා සිග්නල් නැහැ. දැන් මොකද කරන්නේ? මට එහා පැත්තේ මේ අපේ යාළුවා පොල්ලට කතා කරන්න විදියකුත් නැහැනේ. දැන් මේ බස් එක යන වෙලාවත් හරි. එයාට කෝල් එක ගන්න සිග්නල් නැහැ. මොකද කරන්නේ? මම මාර්ගයේස් ගන්න මං දැන් කෝල් කරන්නේ නැතුව බස් එක දැන් පාලමෙන් එහාට ගෙනිච්චොත් ඉර වේද මම? ඉර වෙනක නෑ මේ බස් එක තාම හයි මේ කියන්නේ. ඉච්චර හයිින්ම වහින්න ගත්තේ නෑ. බස් එක ය아가න්න පුළුවන්. ඒ අර පොඩි වාහන තමයි හරවන් එන්නේ. ඉතින් යන්න බැරුව. අපි එහෙනම් පළමු පොඩ්ඩක් පාලම කියන පාලම හරහා ගිහිල්ලා ය아가න්න අර ඔය බස් එන්නේ. යමු. බස් එනවනම් ප්‍රශ්නයක් නෑ. හරි. ස්ටාර්ට් කරන් යම් බලන්න. බස් එනවනම් ප්‍රශ්නයක් නෑ. හරි. ඔය සිටි බස් යන්නේ. අන්න බාහිර බස් එනවා බා. මේ පාලමෙන් බස් එනවා. වාහන එනවා. එහෙනම් ගැටලුවක් නෑ. යම් බලන්න. අර ප්‍රශ්නයක් නෑ. අපි යමු. වාහන එනවනම් ප්‍රශ්නයක් නෑ යාළුවෝ. පොඩ්ඩක් ගැස්සිලා වැඩි. පොඩ්ඩක් පාලමේ ගැස්සිලා වැඩි. අර එහා පාලමෙන් එහා පැත්තේ මොකක් වෙනවද දන්නේ නැහැ. මට වෙන විදිහට නම් පාලමෙන් එහා පැත්තේ යන්න බැරි වෙයි. අනේ හරිය මනසෙත් යන්න එපා කියලා.